හායි ගයිස් ඔන්න අරන් ආවා එපිසෝඩ් 10. ඉතින් අපි මේ සීසන් 1 එකේ අන්තිම එපිසෝඩ් 3 තමයි ඉන්නේ. එහෙනම් වැඩි කතා ඕනේ සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. මේ එපිසෝඩ් 10. මුලින්ම අද එපිසෝඩ් එක පටන් ගද්දි ටමියාවයි පූජිවයි ගබ්මරෝට හම්බ වෙච්ච තැන පෙන්නනවා. ගබ්මරෝ දැකපු ටමියා රැවුල අල්ලන ගමන් කියනවා මෙන්න හොඳටම රැග් වෙච්ච සිනෝබි කෙනෙක් කියලා. මේ අතරේ ගබ්මරෝ කල්පනා කරනවා ටමියාව මරණ විදිය. ඒක දැනිච්ච ටමියා අහනවා ඔයා හිතනවද එහෙම්මාව මරන්න? ඔයා වේගවත් මදි ඒකට කියලා. එතකොට ගබ්මරෝ ටමියාගේ නැති අත පෙන්නලා කියනවා ඔයාටත් ඒක ලේසි වෙන්නේ නෑ. දැන් ඔයාට හරියට බැලන්ස් නෑයි කියලා. පූජිට තේරෙනවා මේ දෙන්නම මේ වැඩෙන් මැරෙනවයි කියලා. ඒ හින්දා එයා මැද්දට පැනලා ඔය ඇති බොරුවට කාලි නාස්ති කරන්න එපා කාරණාවට එන්න කියලා කියනවා. එතකොට ටමියා තරහෙන් අහනවා මොන කාරණාවක්ද කියලා. පූජි කියනවා ඔයාට පේන්නේ නැද්ද මෙයා තනියම ඉන්නේ කෝ මෙයාගේ ඇසම කවුද මෙයාගේ මේ පිටිපස්සේ ඉන්න ගර්ල් කියලා වගේම ඔයා ගාව වටින තොරතුරු තියෙන්න පුළුවන් ඒවා අපිට කරුණා කරලා කියන්නයි කියලා කඩුව දික් කරනවා. ඒත් එක්කම ගබ්මරෝ මෙයාලා එක්ක සටන් කරන්න හැදුවත් මේ දෙන්න ශක්තිමත් මේ වෙලාවේ සටන් කරන්න නෙමෙයි ඕනේ කියලා තේරුම් අරගෙන යටත් වෙනවා. දන ගහලා ඉඳගත්ත මේ ගබ්මරෝ ඔළුව නමාගෙන ඉන්නවා. ටමි අහනවා ඔයා මොකක්ද මේ කරන්නේ කියලා. ගබ්මරෝ අහනවා ඇයි අපි එකතු වෙලා වැඩ නොකරන්නේ කියලා. ඒක අහපු ටමියා එයා ගාව තිබිච්ච කඩුවේ කොපුවෙන් එළියට අරගෙන ගබ්මරෝගේ පැත්තට ගහනවා. ඔළුවේ ගෑවි නොගෑවි නතර වෙන්න. ඒත් ගබ්මරෝ හෙලවෙන්නේ නැතුව ඉන්නවා. ඒක දැකපු ටමියා කියනවා ඔයා හෙලවුන්නේ නෑ. ඒ කියන්නේ ඔයා බොරුවක් නෙමේ කරන්නේ කියලා. ඊට පස්සේ පූජි කියනවා ඔයා දන්න දේවල් කියන්න බලන්න අපිට කියලා. එහෙම සීන් එක කට් කරලා අපිට පෙන්නනවා පුදුම වෙලා ඉන්න පූජි ටමියයි. මේ තමයි පුදුම වෙච්ච පූජිගේ ටමියාගේ මූණු. එයාලා ටෙන්සන්ස්ලා ගැන අහලා පුදුම වෙලා ඉන්නේ. ටමි අහනවා මොනවා ටෙන්සන්ස්ලා කියලා රාක්ෂයෝ జాතියක් ඉන්නවා ගොඩක් ශක්තිමත් එයාලා කියලා. කලින් ඉඳන්ම දන්නවනේ ටමියා හිතන් හිටියේ එයාම තමයි ශක්තිමත් එක්කිනා කියලා. ඒකින් හින්දා මෙයාට ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. පූජි අහනවා පුදුම වෙලා එයාලා රීජනරේට් වෙනවා. ඒ කියන්නේ එයාලගේ බෙල්ල කැඩුවත් එයාලා මැරෙන්නේ නෑයි කියලා. මේ තමයි පුදුම වෙච්ච පූජිගේ මූණ. ගබ්මාරු කියනවා මම හරියට මේක දන්නේ මම දැකපු දේ තමයි මම ඔයාලට කියන්නේ. ඉතින් ඔයාලා මට උදව් කරන්නයි කියලා. පූජි මෙයාට උදව් කරන්න කල්පනා කරද්දි ටමියා කියනවා මම එකඟයි ඔයාට කියලා. ඒ වගේම ටමියා කියනවා මේකෙන් එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි කියලා. පූජි ටමියාට කියනවා හරි ඒත් මෙයා අපේ ප්‍රතිවාදියෙක් කියලා. ටමියා කියනවා එයාගේ රැවුල අත ගාන ගමන් ඒකට මොකද මට පේරෙන්න එක ඕනේ නිදහස් වෙන්න. මම අමරණීය පානය වීලා අමරණීය මිනිසෙක් වෙනවා කියලා. ඒක අහපු ගබ්මරෝයි පූජි දෙන්නම් පුදුම වෙනවා. මේ තමයි එයාලගේ මූණු. එයා කියනවා මම අමරණීය කඩු ශිල්පියෙක් වෙනවා. මම කවදාවත් මැරෙන්නෙත් නෑ. මම කවදාවත් වයසට යන්නෙත් නෑ. එතකොට මිනිස්සු මං ගැන කතා වෙනවයි කියලා. පේනවනේ මේ දූපතට ආපු හිරකාරයන්ට තියෙන්නේ එයාලගෙම කියලා පෑන්. ඊට පස්සේ කට්ටියගෙන් ටමියා ටෙන්සර්ස්ලා එක්ක සටන් කරන්න පුළුවන් කියලා සතුටු වෙනවා. පූජි එයාලව අධීක්ෂණය කරන්න පුළුවන් කියලා සතුටෙන් කියනවා. ඊට පස්සේ කට්ටියම එකඟ වෙනවා එකිනෙකාට උදව් කරගන්න මෙතනදී. ඒත් පූජි අහනවා ඔයාට ඒකට සාක්ෂි තියනවද ඔප්පු කරන්න කියලා. එතකොටම පිටිපස්සේ හිටපු මෙයි නැගිටිනවා. ඒක දැකපු ගබ්මරෝ පුදුම වෙලා කියනවා මෙයා මීට වඩා පොඩියටනේ කලින් හිටියේ කියලා. එයා වර්ධනය වෙලා කියලා. ඔයාලට මතකනේ යාළුවනේ මෙයි කලින් හිටියේ පොඩි ළමයෙක් විදියට. දැන් එයා ඊට වඩා සයිස් එකෙන් පොඩ්ඩක් ලොකු වෙලා තියෙනවා. එතකොට ටමියයි පූජි කියනවා ඒක හිතන්න එපා කියලා. මෙයි අමාරුවෙන් වචන ගලපලා ගබ්මරෝ කියලා කියනවා. ඒක අහලා ගබ්මරෝ ආයෙත් පුදුම වෙනවා. මේ තමයි පුදුම වෙච්ච ගබ්මරෝ. එයා වල්ලගත්ත මෙයි හොලවලා අහනවා ඔයාට කතා කරන්න පුළුවන්ද? එහෙනම් ටෙන්සර්ස්ලා ගැන කියන්නයි කියලා. ඒක හින්දා මෙයි බය වෙනවා කියලා දැකලා ටික වෙලාවකින් ගබ්මරෝ සමාව ඉල්ලලා එයාව බේරගත් එකට ස්තුති කරනවා. ගබ්මරෝ ඊට පස්සේ හෙමීට අහනවා ඔයාට කතා කරන්න පුළුවන් නම් මට ඒ පවර් එක ගැන කියන්නයි කියලා කියනවා. එතනින් සීන් එක හෝඩයි වලට යන සාගිරි අනිත් අයටයි මාරු වෙනවා. මේ යන අතරේ එකපාරටම සෙන්ටර් හෝකෝගෙන් ටෙන්සර්ස්ලා ගැනයි හෝඩයි ගැනයි අහනවා. එයා අහනවා එයාලයි එයාලගේ නිර්මාණයි මිනිස්සු හදපුවා වගේ පේනව නේයි කියලා. ඒක අහලා ඊට පස්සේ මෙන්න එකපාරට මෙයා කියාගෙන යනවා මේවා මිනිස්සු හදපුවා නෙමෙයි. මේවා හදලා තියෙන්නේ විදිය මට තේරෙන්නේ නැහැ විස්තර කරන්න.
ඒත් මේ දූපතට පණ තියෙනවයි කියලා මට හිතෙනවා කියලා. මේ අතරදී යුෂිරා සෙන්ටර්ට බාධා කරනවා. සෙන්ටර් එයාටත් බනිනවා. සෙන්ටර් ආයෙ කියනවා ඒ නිසා මෙහෙන් කවුරුත් පණ පිටින් යන්නේ අපි අමරණීයත්වයේ පානේ හොයාගත්තට මදි. ආරක්ෂිතව ආපහු අපේ දූපතට යන්න විදියක් හොයාගන්න ඕනේ කියලා. මෙන්න ටික වෙලාවකට පස්සේ එයාම ආපහු සමාව ඉල්ලනවා. එයා කියපුවා ගැන පුදුම වෙලා. එතකොට ඊශ්වරියයි සාගරී කියනවා ඒක ගැන හිතන්න එපා. ඔයා හරි සෙන්ටර් කියලා. ඊශ්වරියා සාගරීට කියනවා ටෙන්සර්ස්ලා ගොඩක් ශක්තිමත් වගේම අමරණීයයි. මෙයි ගබ්මරෝ දෙන්න දැන් මැරිලා ඇති කියලා. එතකොට සාගරී කියනවා එයා ජීවත් වෙන්නේ එයාගේ අරමුණක් වෙනුවෙන්. ඒ හින්දා එයා මැරලා නෑයි කියලා මං විශ්වාස කරනවායි කියලා. ආයෙත් සීන් එක ගබ්මරෝලට මාරු වෙනවා. මෙතනදී ගබ්මරෝ මේගෙන් අහනවා ඔයා ටෙන්සර්ස්ලා රහස් දන්නවද? එයාලා මරණ විදිය ගැන, එයාලගේ පවර් ගැන දන්නවද? ඒ ගැන මට කියන්නයි කියලා. එතකොට මෙයි කියනවා ටාओ කියලා. ගබ්මොරෝ අහනවා ඒ බලයට එහෙමද කතා කරන්නේ කියලා. එතනදී මෙයි තවත් කියනවා අමාරුවෙන් වචන ගලප ටාओ ශක්තිය දුර්වලකම ශරීරය මනස ශක්තිය දුර්වලකම ගගා එකම එක දිගට කියනවා. ඒත් අපේ තුන්දෙනාට මෙයි මොනවද කියන්නේ කියලා තේරෙන්නේ නෑ. එතනින් ටමියයි පූචි එක ඒවා කියනවා මෙයි කියන්නේ මේක වෙන්න ඇති මේ ටාओ බලය කියන්නේ කියලා. ටමියා කියනවා මාෂල් ආර්ට් කලාවක් වෙන්න ඇති කියලා. පූචි චීන ප්‍රතිකාර ක්‍රමයක් වෙන්න ඇති කියලා කියනවා. කොහොම හරි මෙතන ඉන්න මේ කවුරුත් ටාओ බලය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ ටාओ ගැන විස්තර කරන හෝකොට මාරු වෙනවා. හෝකෝ කියන විදියට මේ පවර් එක හැම දෙයකටම තියෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට වගේම පණ නැති දේවල් වලටත් තියෙනවා. ටෙන්සර්ස්ලා ඒක පාලනය කරනවා හරියටම. මුළු ලෝකෙම හැදිලා තියෙන්නේ මේ ටාओ බලය නිසා. මේ ටාओ බලය පාලනය කරනවා කියන්නේ මුළු ලෝකෙම පාලනය කරනවා වගේ. මෙහෙන් යන්න නම් පණ පිටින් ඔයාලා මේ ටාओ බලය පාලනය කරන්න ඉගෙන ගන්න වෙනවා කියලා කියනවා. ඒ කතාව කියන ASCII යුෂිරියා ඒකට ඕන නැති ඒවා කියනවා. එහෙනම් ඔයාම අපිට උගන්වන්නකෝ ගුරුතුමා වගේ ඒවා. ඊළඟට අපිට පෙන්වන්නේ කැලේ ඇතුලේ ඉන්න ෂියෝනුයි නුරුගායි. නුරුගායි කැලේ ඇතුලේ ඉඳන් හැංගිලා ඇවිත් ෂියෝන්ට පහර දෙන්න යනවා. ෂියෝන් ඒක ලේසියෙන්ම නවත්තනවා. ඒක දැකපු නුරුගායිගේ මූණ තමයි මේ. ෂියෝන් කියනවා ඔයා ඔයාගේ විදියට ඉගෙන ගන්න. මම ඔයාට කඩුව පාවිච්චි කරන්න හැටි උගන්වන්නේ නෑයි කියලා. නුරුගායි අනේ මාස්ටර් උගන්වන්නයි කියලා පස්සෙන් ගිහින් කියනවා. කොහොම හරි ටෙන්සා ගැන මතක් කරලත් උගන්වන්නයි කියලා කියනවා. මෙතනදී මේ දෙන්න උගන්වන්න කියා වාද කරගන්නවා. අන්තිමට නුරුගායි කියනවා මට මේක උගන්වන්න මට තවත් අය නැති කරගන්න බෑයි කියලා. එතකොටම නුරුගායිගේ සීයා ටෙන්සා දෙන්නම අපිට පෙන්නනවා බෑග්ග්‍රවුන්ඩ් එකේ. ෂියෝන් අන්තිමට කියනවා මේක එක රැයෙන් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක අමාරු දෙයක්. ලෝකේ හැම දෙයකටම රිද්මයක් තියෙනවයි කියලා කියනවා. සටහන් කරද්දී ඒ රිද්මය ඔයාට දැනෙන්න ඕනේ කියලාත් කියනවා. ඇත්තම කිව්වොත් මේ කියන රිද්මේ තමයි ටාओ බලය වෙන්නේ. ඒක තමයි මේ ටෙන්සර්ස්ලා පාලනය කරලා අර වගේ පවර් පාවිච්චි කරලා පහර දෙන්නේ. හරි. ඊට පස්සේ ෂියෝන් කියනවා ඒක අපිට දැනෙන්න ඕනේ කියලා. ආයෙත් එහෙම හෝකෝ ටාओ විස්තර කරන තැනට මාරු වෙනවා. එයා කියනවා ටාओ ප්‍රගුණ කරපු කෙනා දෙවියන් හා සමාන බලයක් හම්බ වෙනවයි කියලා. ඊළඟ සීන් එකෙන් ෂියෝන්ව පෙන්නනවා. ෂියෝන් කියනවා අපේ මනස එකට පිරිසිදු වෙන්න ඕනේ. සමබර වෙන්න ඕනේ කියලා. අනිත් පැත්තෙන් මෙයි කියනවා ගබ්මොරෝලට මනස, ශරීරය, ශක්තිය, දුර්වලකම ටාओ කියලා. ආයෙත් හෝකොට සීන් එක මාරු වෙනවා. එතනදී හෝකෝ කියනවා නිශ්චල වීම, චලනීය වීම, සමබර වීම තමයි ටාओ බලය ලබා ගැනීමේ යතුර වෙන්නේ කියලා. ඕන් ආයෙත් ටාओ ගැන කියන්නේ රිද්මය ගැන විස්තර කරන ෂියෝන්ට මාරු වෙනවා. ෂියෝන් කියනවා කෝපය සංසුන්කම අපි එකවර ළඟා කරගන්න ඕනේ. ඒ වගේ මානසිකත්වයක් ඇති කරගන්න ඕනේ. බුදුදහමේ මේකට මැදිමාවත කියලා කියනවයි කියලා. මේක කෙනෙක්ගේ හැකියාවන් ඉක්මවා යනවා සාමාන්‍යයට වඩා කියලා ෂියෝන් කියනවා. ඊට පස්සේ හෝකොට සීන් එක මාරු වෙනවා. එයා මේ ටාओ බලයට උදාහරණයක් දෙනවා. කෙනෙකුට දරන්න පුළුවන් ශක්තියකට වඩා විශාල ශක්තියක් මාරාන්තික තුවාල වලින් බේරගැනීමේ හැකියාවක් මේ ටාओ බලය මගින් ලැබෙනවයි කියලා තමයි මේකෙදි කියන්නේ. ආයෙත් සීන් එක ෂියෝන්ට මාරු වෙනවා. ෂියෝන් කියනවා නුරුගායිට මෙතන ඔයාට ඒ වගේ දෙයක් රිද්මයක් ගැන ඉගෙන ගන්න සුදුසු තැනක් නෙමෙයි කියලා. ඕගොල්ලෝ බලනවා ඉතින් මේ මොකද්ද මේ කියන්නේ කියලා. මේ කට්ටිය මේ කියන්නේ හැමදේම ටාओ බලය කියන්නේ මොකද්ද කියලා විස්තර කරන එක තමයි අපිට මෙතන පෙන්නන්නේ. මම මේ
හෝකෝ ෂියෝන් කියන තුන්දෙනාම කිව්ව එක කෙටියෙන් කියන්නම්කෝ ඔයගොල්ලන්ට මොකද්ද කියලා. මේගොල්ලෝ මේ කියන විදියට ශක්තියයි දුර්වලකමෙත් හා අනිකුත් අර අපේ තියෙන හැම හැඟීමක මැද මාවත තමයි මේ ටාවෝ බලය කියලා කියන්නේ. ඒකෙන් ඒ ඇති වෙන ටාවෝ බලයේ විශාල ශක්තියක් මිනිස්සෙට ගෙනල්ලා දෙනවා වගේම පොරොත්තු දීමේ හැකියාව වැඩි කරනවා. ඒ ටාවෝ බලයේ තියෙන මිනිස්සෙක් ලේසියෙන් මැරෙන්නේ. මෙන්න මේ බලය තමයි අපේ අමරණීය දෙවිවරු ඒ කියන්නේ ටෙන්සර්ස්ලා ගාව තියෙනවයි කියලා කියන්නේ. හරි එහෙනම් අපි මෙතනින් ඉස්සරහට යමුකෝ. නුරුගායි කියනවා ෂියෝන්ට හරි එහෙනම් මට කඩුව පාවිච්චි කරන හැටි විතරක් උගන්වන්නයි කියලා. ෂියෝන් ඊළඟට නුරුගායිට කඩුව පාවිච්චි කරන්න අල්ලන හැටි ගැන කියලා දෙනවා. ඒ අතරේ අර යෝධ රාක්ෂ පිළිම වගේක් ඇවිල්ලා නුරුගායිට ෂියෝන්ටයි පහර දෙන්න පටන් ගන්නවා. එතකොට ෂියෝන් එයාගේ හැකියාව පාවිච්චි කරලා රාක්ෂයව මරලා දානවා. නුරුගායිට ඒ ගමන්ම ෂියෝන් පාඩම උගන්වනවා කඩුව පාවිච්චි කරන හැටි ගැන. ඊට පස්සේ දෙන්නම එකතු වෙලා මේ රාක්ෂයෝ ටික මරලා දානවා. ඔන්න ඒ අතරේ අපේ ගබ්මරෝලව වට කරලා තියෙන රාක්ෂයෝ ටමියා ඒ කට්ටියට අගේට වග කියන්න පටන් ගන්නවා. ටිකක් මරලා ඉවර වෙලා මෙයිවත් එයාගේ අර අතේ අනිත් අතේ තිබිච්ච කොක්කෙන් උස්සලා අරගෙන කරේ තියාගෙනම සටන් කරන්න පටන් ගන්නවා. ගබ්මරෝ ඒ අතරේ ඈතින් මොකද්දෝ මන්ද දකිනවා. එහෙම සීන් එක ටෙන්සර්ස්ලා දෙන්නට මාරු වෙනවා. ඒ තමයි මූඩන් ටාઓෆා කියන දෙන්න. ඒ දෙන්න මෙන්න මේ පේන විදිහට ඉන්න අතරේ කතා වෙනවා. අර වලට දාපු මිනිස්සු දෙන්න. ඒ කිව්වේ තෝමයි චොබියයි ගැන. එයාලා දැන් මැරලා ඇති. එයාලා උඩට එන්න ආවත් මගදී වටේ ඉන්න අනිත් අය එයාලා අල්ල පහලට දාලා ඇති කියලා මූඩන් කියනවා. එතකොට අපිට පෙනෙනවා අමාරුවෙන් වලෙන් ගොඩට එන්න චොබියාවයි තෝමවයි. චොබියා උඩට එද්දි එයාට එන්න දෙන්නේ නැතුව අර මූඩන් කිව්වා වගේ වටේ වලේ ඉන්න අය ඇඟෙන් අදිනවා. ඒත් කොහොම හරි චොබියා තෝමව තුස්සගෙන කාගෙන මේ වලෙන් එළියට එනවා. ඊළඟට ඒ දෙන්න ඒ හරියෙන් බිම වාඩි වෙලා හති අරිනවා පෙන්නනවා. තෝමා හිතනවා අපි මේ தত্ত্বය තේරුම් ගන්න ඕනේ පරිස්සම් වෙන්න ඕනේ මෙතනදි කියලා. චොබියා තෝමාට කියනවා අපි අරුන්ව මරලා දාන්න ඕනේ කියලා. ඒක අහපු තෝමා පුදුම වෙනවා. මේ තමයි පුදුම වෙලා ඉන්න තෝමා. තෝමා චොබියාගේ අදහස වෙනස් කරන්න හදනවා. ඒත් ඉතින් චොබියා ඒකට කැමති වෙන්නේ නැහැ. මරන්නමයි ඕනේ කියලා කියන්නේ. හරි එහෙනම් ප්ලෑන් එකක් ඕනේ කියද්දි තෝමා චොබියා කියනවා මොන ප්ලෑන්ද? එයාලව යට හරියෙන් කැපුවම හැදෙන්න කල් යනවා. ඒ කියන්නේ එයාලගේ දුර්වලතාවයේ තියෙන්නේ ඇඟේ යට කොටසේ කියලා. තෝමා හිතින් හිතනවා ඒක තමයි ඉතින් සැලැස්මක් හදනවා කියන්නේ කියලා. කල්පනා කර කර ඉන්න දැකපු චොබියා අර වලේ උඩ හරිය තිබිච්ච රාක්ෂ අතක් ගලවලා අරගෙන තෝමට පෙන්නලා කියනවා ඔයාලත් රාක්ෂ මස් කන්න ඕනේ නේද කියලා. තෝමා එපා මට නම් මේ ඔය රාක්ෂ අතන්නේ කියලා කියනවා. එතකොට චොබියා ඒක කන්න හදනවා. තෝමා සහෝදරයා කියලා කෑ ගහද්දිම පැත්තෙන් ආපු අමුතු තවත් රාක්ෂයෙක් ඔයාලා පණ පිටින් කියලා කියනවා. එතකොටම බය වෙච්ච දෙන්න පිටිපැස්සට පනිනවා. අර රාක්ෂයා කියනවා මම ආවා කියලා නොකිව්වට සමා වෙන්න බය වෙන්න එපයි කියලා. චොබියා දැන් පිස්සු බල්ලෙක් වගේ මරන්නමයි ලෑස්තිය හම්බෙන රාක්ෂයා. ඉතින් එයා කියනවා ඔයත් රාක්ෂයෙක්නේ අපි උඹව මරණමයි කියලා. එතකොට අර රාක්ෂයා කියනවා ඉන්න අපි මේක කතා කරමු. මම ටෙන්සර්ස්ලාගේ අන නිසා ආවෙයි කියලා. එතකොට චොබියා අහනවා අර ගෑනු පිරිමි ඇඟවල් මාරු කරන අයද ටෙන්සර්ස්ලා කියලා. එතකොට රාක්ෂයා කියනවා ඔව් ඇත්තටම ඒ අය අපේ මාස්ටර්ලා. මගේ අනිත් අය දූපතට ආපු අනිත් අය ගැන හොයලා බලන්න ගිහින් ඇති කියලා. එතකොට ගබ්මරොයි ටමියයි දෙන්න රාක්ෂයව මරලා දානවා අපිට පෙන්නනවා. ආයෙත් අර රාක්ෂයා චොබියා එක්ක කතා කරනවා අපිට පෙන්නනවා ඊළඟට ආයෙත්. එයා කියන විදියට මෙයාලාට කියන්නේ දෝෂි කියලා. මෙයාලා ටෙන්සර්ස්ලා යටතේ ඉන්න කට්ටියක්. මේ දෝෂි කියන කට්ටිය යටතේ පිළිම රාක්ෂයෝ ඒ කියන්නේ ශොෂීලා ඉන්නවා. දූපතේ ඇති වෙන ප්‍රශ්න විසඳන එක තමයි මේ දෝෂිලගේ වැඩේ හා වගකීම වෙලා කියන්නේ කියලා චොබියාට පැහැදිලි කරනවා මේ දෝෂි. පේනවනේ යාළුවනේ මේ දූපත හරියට රජමාලිගාවක නිලතල වගේ නිලතල තියෙනවා දූපතේ ඉන්න රාක්ෂයන්ට. ප්‍රධානම අය තමයි ටෙන්සර්ස්ලා. එයාලට පහලින් ඉන්නේ දෝෂිලා. ඊටත් පහලින් ඉන්නේ ශෝෂිලා. ශෝෂිලා කියන්නේ අර පිළිම රාක්ෂයෝ. හොඳේ. හරි. ආයෙමත් මේ දෝෂි කියනවා කරුණා කරලා ඔයාලම අර වලට යන්න ගිහින් ඔයාලා ටන් වෙන්නයි කියලා. මතක ඇතිනේ ටන් කියන්නේ මොකද්ද කියලා? ටන් කියන්නේ අමරණීයත්වයේ පාණේටමයි. මේක අහපු චොබියා අර දෝෂිට ගහන්න පයින්නවා. ඒ පාර අර දෝෂි අතමිට මොලවලා චොබියාට ගහනවා මූණටම. ඒත් චොබියා අර පාර කොහොම හරි දෝෂිගේ ගුටි කාගෙනම අත මිරිකලා අල්ලලා කඩලා ගන්නවා. ඒ කඩන්න යන අතරේ දෝෂි කල්පනා කරනවා මෙයා කොහොමද මෙච්චර ශක්තිමත් උනේ කියලා. ඊට පස්සේ අත කඩාගත්ත පාර දෝෂි පිටිපැස්සට පනිනවා. පැනලා අහනවා ඔයා සුපර් හියුමන් කෙනෙක්නේ. ඔයාට ආවෝ කෑවද කියලා. චොබියා කියනවා
ඔයා වැඩ කරන්නේ අර ටෙන්සස්ලට. ඒ නිසා මම ඔයාට පහර දෙනවා. ඒක හරි සරලයි කියලා. අර දෝෂි එයාගේ අත හදාගන්න ගමන් කියනවා ඔයාලට සාමකාමී විසඳුමක් ඕනේ නැත්තම් හරි සටන් කරමු මෝඩ මිනිස්සු කියලා. එයා එයාගේ යටතේ ඉන්න ශෝෂිලව කැඳවනවා. ඒකේ අර පිළිම රාක්ෂයෝ. මම බලෙන් හරි ඔයාලව ටන් එකක් විදියට හරවනවයි කියලා මේ දෝෂි කියනවා. චොබියා කියනවා තෝමට තෝමා ඔයා මෙයාලා ගැන බලාගන්නයි කියලා. තෝමා හරි එහෙනම් කියලා කියනවා. ඒ එක්කම වගේ කඩු පාරවල් ටිකක් ගිහිල්ලා අර ශෝෂිලව කැපිලා දානවා තමයි අපිට පෙන්වන්නේ. තෝමා කියනවා හරි මෙහෙ පැහැදිලි මේ වාගේ වාරේ සහෝදරයා කියලා. අර දෝෂි චොබියා දිහා බලලා හිතනවා මෙයා ශක්තිමත් කියලා. ඒ එක්කම චොබියා අර දෝෂිගේ පැත්තට ගිහින් ගහන්න පනිනවා. ඊට පස්සේ දෙන්න ෆයිට් කරන්න පටන් ගන්නවා. එකපාරටම දෝෂි එයාගේ අතින් චොබියාගේ මූණට ගහනවා. ඒ ගහලා අහකට වැයෙනකොටම චොබියාගේ පිටට ආයෙත් ගහනවා. චොබියා මෙතනදී මැරලා බිම් වැටෙනවා. ඒක දැකපු තෝමා සහෝදරයා කියලා කෑ ගහනවා. හරි එහෙනම් ඉතින් චොබියා මැරලා වැටෙන තැනින් එපිසෝඩ් 10 ඉවරයි. එහෙනම් ඉක්මනටම ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ජය වේවා.